The ocean sighs a velvet plea, a rhythm soft like you and me. The moonlight dances so Salute boys, welcome back to my YouTube channel. ඉතින් දැන් රුමේනියාවේ වින්ටර් එක ඉවර වෙන්නත් ළඟයි. ඉතින් ඒ හින්දා මං අද ඔයාලව පොයෝන පැත්තට තමයි අරගෙන ආවේ. ඉතින් දැන් මම ඉන්නේ මේ පොයෝන වල. ඉතින් වින්ටර් එක කියලා කියන්නේ පොයෝන වලට ගොඩාක් වැඩි කාලයක්. පේනවනේ හැම තැනම එක එක විදියට සරසලා හැම තැනම යුද පිටියක් වෙලා තමයි තියෙන්නේ. breeze a clue. Love's a gentle samba swaying in the blue. මේ වින්ටර් සීසන් එකේදී පොයෝන ගොඩාක් ප්‍රසිද්ධ වෙන්නේ ස්කී වලට. ඉතින් යුරෝපීය වෙනත් ජාතිකයන් වගේම දේශීය තරුණ ප්‍රජාවත් මේ වින්ටර් සීසන් එකේදී ස්කී සෙල්ලම් කරන්න බෙහෙවින් ප්‍රියතාවයක් දක්වනවා. The night unfolds its quiet beat. Your laughter lingers. ඉතින් සාමාන්‍යයෙන් තරුණ ප්‍රජාව විතරක්ම නෙවෙයි බාල මහලු සියලුම දෙනා පොයෝන වලට එකතු වෙනවා මේ වින්ටර් සීසන් එකේදී ආදරය, ලිංගතුකම, සිනහව මේ හැමදේම එකට බෙදා ගන්න. Of the tide calling me to you. Every පේනව නේද? පොයෝන සිටි එකේ තියෙන ලස්සන. ඉතින් සංචාරකයන් මේකට ඇඳිලා එන්නේ නිකම්ම නෙමෙයි කියලා දැන් ඔයාලට තේරෙනවනේ. මේ රුමේනියාවේ බ්‍රෂෝ සිටි එක ගැන කතා කරොත් ඒ අතර පොයෝන ගැන කතා නොකරම බෑ. ඉතින් මේ බැලුව බැලමට විශාලව පේන්න තියෙන්නේ අපිට හොටෙල් එකක්. ඉතින් මේක Aurelius Emperor of the Romans. එහෙම නැත්නම් රුමේනියානු භාෂාවෙන් කියනවා නම් Aurelius Imperator Romani Lor. ඉතින් ඒක ටිකක් අමුතුයි වගේ තමයි. ඉතින් ඒ වුණාට මෙහෙම තමයි රුමේනියානු භාෂාවෙන් නම් මේක ප්‍රොනවුන්ස් කරන්නේ. hearts entwined, a perfect rhyme. ඉතින් දැන් අපි යන්නේ කුරුටොස් බන් එකක් කන්න. ඉතින් මේක කොසනක් එකක්. ඉතින් මේ පොයෝන වලට ආවොත් මේක රහ බලන්න නම් අමතක කරන්න එපා. මොකද මේක මාරම රහයි. ලේ 25ක් වගේ ගාණක් තමයි වෙන්නේ. හැබැයි ලේ 25ට ගොඩාක්ම worth. මොකද මාරම රසයි මේක ස්වීට් බන් එකක්. ඒ රස ගැන නම් කියන්න වචන නැහැ. ඇවිල්ලා කාලම බලන්නකෝ. Love's a gentle samba swaying in the blue. මේ තියෙන්නේ එවලෙම හදලා උණුවෙම අපේ අතටම දෙන කුරුටොස් බන් එක. ඉතින් මේක මාරම සුවඳයි ළමයි. ඒ වගේම මේක මාරම රසයි. try කරලා බලන්නම ඕනේ. මේ පොයෝන පිහිටලා තියෙන්නේ කාපේ තියෙන කදුකරේ බ්‍රෂෝ සිටි එකේ ඉඳලා කිලෝමීටර් 12ක් වගේ ඈතකින්. ඉතින් ඔයාලා මේකට එනවා නම් බ්‍රෂෝ සෙන්ටර් එකෙන් 20 බස් එක අරගෙන තමයි එන්න ඕනේ. මේ බ්‍රෂෝ වල පොයෝන කියන්නේ වින්ටර් එකේ විතරක් නෙමෙයි සමර් එකේත් ගොඩාක් සක්‍රිය ප්‍රදේශයක්. ඇත්තටම මම එහෙම කියන්නේ හේතුව තමයි වින්ටර් එකේදී පොයෝන ස්කී සෙල්ලම් කරන්න භාවිතා කරනවා වගේම සමර් එකේදී මේක ගොඩක් කඳු නගින්නන්ට ඒ වගේම බයිසිකල් පදින අයට හොඳම ස්ථානයක්. පොයෝන වට වෙලා තියෙන ඝන වනාන්තරයකි. මේ ඝන වනාන්තරයේ ගොඩාක් දකින්න අපිට තියෙන්නේ ඇල්පයින් ශාක. නිවාඩුවක් ගත කරන්න හිතනවා නම් මේ ප්‍රදේශයේ ඔයාලට හොඳම ස්ථානයක්. ඉතින් මම එහෙම කියන්නේ හේතුව තමයි මේ ප්‍රදේශයට ආවහම ඔයාලට සාම්ප්‍රදායික රුමේනියානු ආහාර ගන්න වෙනම අවන්හල්, ඒ වගේම හොටෙල්, ඒ වගේම ස්පා මධ්‍යස්ථාන පවා මේ නගරේ පිහිටලා තියෙනවා. ඉතින් කොහොම හරි අපි පූලිමේ ඉඳලා කේබල් කාර් එක යන ටිකට් එකකුත් ගත්තා. මොකද මේකේ පයින් බඩ ගන්න නම් බෑ. මොකද මේ මාරම උස කංගක්. හයිකින් කරන කට්ටියට නම් මං හිතන්නේ අවුලක් නෑ. අපි ඉතින් හයිකින් කරන කුලක කාණ්ඩයට අයත් පිරිසක් නෙවෙයිනේ. ඉතින් ඒ හින්දා අපි තීරණය කරා කේබල් කාර් එකේම යනවා කියලා. ඉතින් කේබල් කාර් එකේ යන්න අප් ඇන්ඩ් ඩවුන් දෙකටම ලේ 70ක ටිකට් එකක් ගන්න ඕනේ. ඉතින් එහෙනම් අපි කන්දූරට යන්න තමයි හදන්නේ. මේක මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක කේබල් කාර් එකේ යන. ඉතින් මාර එක්සයිට් වෙලා හිටියේ. ඒ ඇත්තටම හරි ලස්සන අත්දැකීමක්. මොකද ඒ යන්න මුළු බ්‍රෂෝ සිටි එකම මාර ලස්සනට පේනවා. හරිම ලස්සනයි. ඉතින් වලට පේනවා නේද වටපිටාවේ හිම වැටිලා
ඒ තියෙන අමුතුම ලස්සන. මේ වීඩියෝ එකෙන් පේනවට වඩා අපි ඇත්තට ඒක එන්ජොයි කරද්දී හරිම ලස්සනයි. මෙතනට ආවට පස්සේ මට හිතෙච්ච දෙයක් තමයි ස්වභාව ධර්මය කියලා කියන්නේ හරිම අමුතු නිර්මාණශීලීත්වය ඉහළින්ම තියෙන කලාකරුවෝ. ඉතින් ඒක මේ බලනකොට හැම තැනින්ම ඔප්පු වෙනවා. මේ පහලින් ඔයාලට පේනවා වගේ ස්කී ප්ලේ කරන ක්‍රීඩකයන්ට අවදානම් සහගත ස්ථාන මගහරවන්න මෙන්න මේ වගේ උපායශීලී වැටවල් භාවිතා කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් නිසා ස්කී කරන අයගේ ආරක්ෂාව පිළිබඳව මෙතන ඉන්න කට්ටිය හොඳටම දැනුවත් වෙනවා කියන එක ඉතාමත් පැහැදිලි. අපිට ගියාම බලන්නකෝ කොයි කොයි වයස් කාණ්ඩවල කට්ටියද මේ ස්කී සෙල්ලම් කරන්න කියලා. තරුණ පිරිස වගේම ඉතා කුඩා දරුවනුත් මේ ස්කී සෙල්ලම් කරන්න මාරම දක්ෂයි. Whispers of the tide calling me to you. Every wave a promise, every breeze a clue. Love's a gentle samba swaying in the blue. Whispers of the tide pulling me to you. බොහොම කොහොම හරි ආවට සිරින ආරම්භන ගමම්ම අපි කේබල් කාර් එකේ ආපු ගමන මෙතනින් අවසන් කරනවා. දැන් අපි පොයොන කන්ද උඩට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ පොයොන කන්දේ ඉඳලා දැන් වටපිටාව බලන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. Your laughter lingers sweet and low, a melody I'll never let go. දැන් අපි ඇවිල්ලා ඉන්නේ මේ පොයොන කන්ද උඩට. මේ ළඟම තියෙන පොඩි කඳු ගැටේ පේනව නේද? මේක තමයි පොස්තවාරු. ඉතින් පොයොන කන්දෙම කොටසක් විදිහට තමයි පොස්තවාරු තියෙන්නේ. පොස්තවාරු කියලා කියන්නේ රුමේනියාවේ බ්‍රෂෝ වල තියෙන උසම කඳු හතරෙන් එකක්. ඉතින් අපි මේක උඩට දැන් යනවා. ඊට පස්සේ බලන්නකෝ එතනදී මුළු රුමේනියාවේ වටපිටාවම කොච්චර ලස්සනට පේනවද කියලා. Tide pulling me to you. Stars above. පේනවා නේද පවුල් පිටින් ඇවිල්ලා යාලා විනෝද වෙන ලස්සන. පුංචිම පුංචි අයට පවා ස්කී සෙල්ලම් කරන්න යාලගේ අම්මලා තාත්තලා අමතක කරන්නේ නම් නැහැ. Hearts entwined, a perfect rhyme in this eternal summertime. Whispers of the tide calling me to you. Every wave a promise, every breeze. බලන්නකෝ එයාලා ප්‍රොෆෙෂනල් ස්කී ප්ලේයර්ස්ලා විදිහටම එයාලගේ ස්ටාර්ට් එක ගන්න ලස්සන. Whispers of the tide pulling me to you. දැන් අපි මෙතන ඉඳලා පොස්තවාරු තරණය කරන්න තමයි හදන්නේ. මාත් එක තව මගේ යාළුවෝ දෙන්නෙක් ආවා. ඔයා දැනට රුමේනියාවේ ඉන්න කෙනෙක් නම් මෙතන තියෙන මේ පාරිසරික අත්දැකීම ජීවිතේ එකපාරක් හරි විඳින්න ඕනේ කියලා මට හිතෙනවා. ඒක මම වචන වලට පෙරලන්නේ නැතුව මෙන්න මේ රූපරාමු වලින් පෙන්වන්න. මොකද කියන්නේ? මං කිව්ව දේ හරි නේද? ඔව් ඇත්තටම මං හිතන්නේ මං කිව්ව දේ හරි. ඉතින් අද ටිකක් ඉර එළිය හොඳටම තියෙන දවසක්. මේ ඉර එළියේ ගස් වලට වැටිලා මේ ගස් වල තියෙන හිම ටිකින් ටික දිය වෙන්න පටන් අරගෙන තිබුණේ.
කොහොම හරි අපි තුන්දෙනා එකතු වෙලා පොස්තබාරු කන්ද මුදුනටම ආවා. දැන් මේ එතන ඉඳන් වටපිටාව බලන ගමන් බලන්න ඔයාලට මොනවද හිතෙන්නේ? හරියටම කිව්වොත් අපි දැන් ඉන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 1799ක් උසින්. අඩි වලින් ගත්තොත් 5902ක්. දැන් මේ අපිට ඈතින් පේන්නේ උසේජි කඳුවලල්ල, ඒ වගේම පියාත්‍රා කාරළුයි කඳුවලල්ල. ඉතින් මේ කඳුවලල්ල රුමේනියාවේ තියෙන ලස්සනම කඳුවලල්ල වලින් එකක්. ඉතින් අපි තුන්දෙනා ගොඩක් ආසාවෙන්ම බලන් හිටපු දෙයක් තමයි මෙයාලා මේ ස්කී සෙල්ලම් කරන විදිය. ඒක අමුතුම එක්ස්පීරියන්ස් එකක් අපිට. මොකද අලුත්ම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් එයාලගේ ලිස්සන කකුල් පාවිච්චි කරලා අවශ්‍ය තැන්වලදී නවත්තන විදිය, අවශ්‍ය තැන්වලදී වංගු ගන්න විදිය, ඒක හරිම ආකර්ෂණීයයි. Dance is so serene. Your eyes reflect where I've been. ඒ වගේම හරිම පරිස්සමින් කරන්න ඕන සෙල්ලමක් තමයි මේක. ඔයාලට පේනවනේ. Whispers of the tide calling me to you. Every wave a promise, every breeze a clue. Love's a gentle samba. ඔන්න දැන් තමයි වැඩේ තියෙන්නේ. නැග්ගාගේ නෙමෙයි මේකට බහින්න ගියාම. අම්මෝ මාව නම් කී පාරක් වැටුණාද කියලා බර ගණන් කරන්නවත් බැරි තරම්. මොකද මේ කන්දේ ආනතිය ගොඩාක්ම වැඩි. ඉතින් ඒ වගේම ගොඩාක් ඝනකම හිම තට්ටුවකුත් තියෙනවා. ඉතින් හරියට මේකට ගැළපෙන සපත්තු දෙකක් අපි දාගෙන ආවේ නැති වුණොත් දෙවියන්ගෙම පිහිටයි. Your laughter lingers sweet and low. A melody I'll never let go. Whispers of the tide calling me to you. Every wave a promise, every breeze a clue. Love's a gentle samba swaying in the blue. Whispers of the tide pulling me to you. Stars above hum their tune. A bossa rhythm under the moon. Hearts entwined, a perfect rhyme in this eternal summertime. Whispers of the tide calling me to you. Every wave a promise, every breeze a clue. Love's a gentle samba swaying in the blue. Whispers of the tide pulling me to you. කන්ද උඩ ඉන්න අපිට ඈතින් යන කේබල් කාර් එක මෙන්න මේ වගේ ලස්සනට තමයි දිස්සුනේ. ඒ වගේම මේ කන්ද උඩට එන කට්ටියට ස්කී සෙල්ලම් කරන්නම විතරක් නෙවෙයි. පොඩි ඩ්‍රින්ක් එකක් එහෙම දාලා පොඩි ඩාන්ස් එකක් එහෙම දාන්නත් ගොඩක් තැන් මේ කන්ද උඩ තියෙනවා. මෙහි අය කොච්චර ෆ්‍රෙන්ඩ්ලිද කියනවා නම් මෙන්න මේ සහෝදරයනයි අපි වීඩියෝ කරනවා දැකලා අපිට අතක් පනාගෙන ගියා.
කොහොමින් කොහොම හරි පැය 3කටත් වඩා වැඩි කාලයක් කන්දේ ගත කරපු අපි ගෙදර යන්න තීරණය කරා. මොකද ගොඩාක් මේ වෙලාවේ අපිට බඩගින්නක් තිබුණු නිසා අපි හිතුවා ඉක්මනින්ම ගෙදර යන්න ඕනේ කියලා. ඉතින් මේ ගෙදර යනකොට අපි ආයෙත් ගියේ කේබල් කාර් එකේ. ඉතින් ඒ වෙලාවේදී මේ අපි දැකපු ලස්සනම සීන් ටිකක් තමයි මේ පේන්න තියෙන්නේ. ඉතින් එහෙමනම් ඔන්න ඔය විදියට අපේ 6 වෙනි බ්ලොග් එක මම අවසන් කරනවා. ඉතින් අපේ 6 වෙනි බ්ලොග් එක උනේ පොයෝන කන්ද තරණය කරන එක. ඉතින් ඉදිරියේ තවත් ලස්සන බ්ලොග්ස් කීපයක් අරන් එන්නම්. ඒ වගේම ඔයාලට වටිනා කියන තොරතුරුත් ඉදිරියේදී අරගෙන ඉන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙමනම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න ඕනේ. ඉතින් ඒ වගේම තව දෙයක් මම මතක් කරන්න කැමතියි ආයෙත් අපේ channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම රුමේනියාව ගැන හොයන රුමේනියාව ගැන දැනගන්න කැමති ඔයාගේ යාළුවන්ට රුමේනියාවට එන්න බලන් ඉන්න වගේ යාළුවන්ට අපේ channel එක share කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එකේ ඔයාලට අපහැදිලි දැන් තියෙනවා නම් දැනගන්න ඕන දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් comment එකක් දාන්න මම ඒකට reply කරනවා. ඉතින් එහෙනම් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න ඕනේ.